හුලඟත් එක්ක මෙන්න මේ රේන් කෝට් එක දාගන්න එක තමයි අමාරුම වැඩේ. ෆයිනලි කොහොම හරි දාගත්තා. Welcome to my channel. ඉතින් අද ඔයාලා දැන් දන්නවත් ඇති අපි කොහෙටද යන්නේ කියලා. අපි යන්නේ Niagara Falls cruise ride එකට. මේ cruise ride එකට අපි ටිකට් purchase කරගත්තේ online. ඔයාලට කැමති slot taking purchase කරගන්න පුළුවන් online ටිකට් එක. අපි ගියේ 4:30 time slot එකට තිබ්බ ride එකට. ඉතින් යද්දි විනාඩි 5ක් විතර එහෙට මෙහෙට වෙලා හැබැයි එහෙම යාලා ටයිම් එක නම් චෙක් කරේ නෑ අපි යන වෙලාවේ අපි බුකින් එක දාපු ටයිම් එකත් එක්ක ඊට පස්සේ ඉතින් දන්නවනේ කැනඩාවේ Niagara Falls එකේ cruise ride එකට US වලින් වගේම කැනඩාවේ ඉන්න කට්ටියත් යනවා මේ රතු පාට කෝට් එක දාගෙන යන්නේ කැනඩාවෙන් යන අය ඒතර US වලින් ඉඳන් යන අය බ්ලූ කලර් එකක් තමයි අඳින්නේ ඇත්තටම මම Niagara Falls වලට ගියේ මේ දෙවෙනි පාර පළවෙනි පාර මං ගියේ වින්ටර් එකේදී ෆ්‍රීස් වෙච්ච Niagara Falls එක බලන්න. හැබැයි මෙතනදී ඇත්තටම කියන්න ඕනේ මේ එක්ස්පීරියන්ස් එක නම් amazing experience එකක්. ඔයාලා ටොරොන්ටෝ වල ඉන්නවා නම් කැනඩාවේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම යන්න මේ ඇඩ්වෙන්චර් එකට. ඇත්තටම හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් වුණා අපිට. අපි ගොඩාක් එන්ජොයි කරා මේ රයිඩ් එක. ඒ වගේම මේක වෝටර්ෆෝල් එක ළඟටම ගිහිල්ලා තමයි හරවගෙන එන්නේ. ඉතින් රයිඩ් එක ගිහිල්ලා එනකොට ඔයාලට නාගෙනම එන්න පුළුවන් Niagara වලින්. early සමයකදී මේ cruise ride එක open කරනවා ඔයාලට. ඉතින් ගොඩාක් මේ කාලෙදී සෙනග ඉන්නවා. මොකද මේක යන්න පුළුවන් limited time එකකට තමයි මේ adventure එකට යන්න පුළුවන් අපිට. ඒක නිසා සමයකදී ගොඩාක් කට්ටිය ඉන්නවා ඉතින්. ඇමරිකන් ෆෝල් එක බ්‍රයිඩල් වේල් ෆෝල් එක වගේම හෝෂූ ෆෝල් එක තුනම ළඟටම ගිහිල්ලා බලන්න පුළුවන් එක්ස්පීරියන්ස් එකක් තමයි මේ Niagara cruise ride එක කියලා කියන්නේ. ඉතින් ඔයාලත් කැනඩාවේ නම් ඉන්නේ අනිවාර්යයෙන්ම මේ එක්ස්පීරියන්ස් එක ගන්න. වීඩියෝ එක එන්ජොයි කරන්න ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝස් තව බලන්න මගේ channel එක subscribe කරන්න. Thank you for watching.